හරිද? නිදහසේ ඉන්න මේ කාලය හේතුවක් කරගන්න මානසික පීඩා, කායික පීඩා මතකට ඇතකින් තියලා ඔබ නිදහසේ මේ කාලය ගත කරන්න හිතේ බරකින් කායික අපහසුතාවයකින් පින්කමත් එක්ක සම්බන්ධ වෙන්න එපා. මම හැමතැනම මම යෝජනා කරන්නේ, මම ආරාධනා කරන්නේ ධර්මයේ අහනවා නම් නිදහසේ ඉඳගෙන බණ අහන්න. හරිද? ඒ නිදහස අපිට ලැබෙන්න ඕන ආකාර දෙකයි, කායිකවයි මානසිකවයි. මානසිකව නිදහස් වෙන්න මං හරිම ලස්සන ලේසි සරල ක්‍රමයක් කියන්නම්. මේක මට ඉගැන්වුවේ මගේ ලොකු හාමුදුරුවෝ. මම පැවිදි කරපු, ඒ වගේම ඔබේ විහාරස්ථානයේ දැන් වැඩ ඉන්න නවමකුලාවේ ಭಾರತ හාමුදුරුවෝ, ඒ වගේම සියඹලගස්සේ රතනවංශ හාමුදුරුවෝ, ඒ දෙනමත් අධ්‍යාපන හැදෑරුවේ විහාරස්ථානයේ ಭಾರತ හාමුදුරුවෝ පැවිදි කරේ ඒ ලොකු හාමුදුරුවෝ. ඉතින් අවසරයි රොටුඹ සිරිසෝබන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ මගේ ජීවිතයට හරියම ලස්සන, සමහරට අද මම මෙතන ඉන්න වැදගත් පණිවිඩයක් මට හම්බුණා. අනේ පණිවිඩය නිසා තමයි මම හිතන්නේ මම මානසික නිදහස පිණිස මට හේතුනේ. දවසක් අපේ ගෙදරින් පින්කමක් සංවිධානය කරන්න මට කතා කරා. ඒ කියන්නේ පොඩි හාමුදුරනේ ධර්මදේශනාමය පින්කමක් අපි ගමේ තියමු. ටිකක් හොඳට පින්කම සංවිධානය කළ තියමු කියලා. දැන් මේක ඇහුවන් පස්සේ මම මහාන වෙලා සමහරට අවුරුද්දක් විතර යන්නේ නැති මම කල්පනා කරා දැන් ගමේ ගිහිල්ලා හරිද? දැන් ගමේ ගිහිල්ලා අවුරුද්දක් වෙච්ච වෙලාවේ බණ කිව්වොතින් ඉන්න හැමෝම මාව දකිනවා. හරි, දැකලා බණ ඇහැලා මගේ චරිතය ගැන යම් මතකයක් එයාලගේ හිතේ තියෙනවා. ඉතින් ඔය මතකයත් එක්ක මම ගැන ඒ වගේ චරිත සාහිතිකයක් ඇති වුණාම දැන් බලන්න මට හිතීච්ච එක හොඳද? මේ දවසක මොකක් හරි හේතුවක් නිසා මට සිවුර අරින්න වුණොත් හරිද? කියන්න බෑනේ. මම කොහොමද ගමට ගිහිල්ලා මුණ දෙන්නේ? හරි. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා මම තාත්තට කිව්වා මේ පින්කම හදිස්සි කරන්න එපා, අපි පස්සේ කරමු. දැන් මෝන නැහැ කියලා. පස්සේ තාත්තා මේක ලොකු හාමුදුරන්ට කියලා. ලොකු හාමුදුරු මට කතා කරලා කිව්වා මෙන්න මේ අවවාදේ හරිම වටින පොඩි අවවාදයක්, හරිම වටින දෙයක්. අද සමහර විට මම මේ පැවිදි ජීවිතේ ඉන්න, ඒ වගේම අනාගතයේ මගේ පැවිද්ද තහවුරු කරන්න මගේ ලොකු හාමුදුරු දුන්න මෙන්න මේ අවවාදේ ඉතාමත් වටින විදිහට මගේ පැවිදි ජීවිතය වෙනුවෙන් හේතුවක් වුණා. ලොකු හාමුදුරු මට කිව්වා ආනන්ද ඔයා හෙට ගැන හිතන්න යන්න එපා. ඔයා ගෙවිච්ච අතීතය ගැන හිතන්න එපා. මේ වෙලාවේ ලස්සනට ඉන්න. මේ වෙලාවේ හොඳට ඉන්න. මේ වෙලාවේ නිදහසේ ඉන්න. ඔය ගෙවෙන වෙලාව අතීතයට එකතු වුණාම සතුටු වෙන්න පුළුවන් විදිහට කාලය ගත කරන්න. හෙට දවසේ මොකක් හරි සැලසුමක් තියෙනම් ඒක එදාට සිද්ධ කරන්න. අද දවසේ නිවැරදි පිළිවෙලක් හදාගන්න. හරි. ඒ නිසා ඔන්න ඔය අවවාදේ හරි වටිනවා. මොකක්ද? පින්වතුනි හැමෝම මානසික නිදහස ඕන වෙලාවට කරන්න තියෙන එකම දේ තමයි වර්තමාන ජීවත් වෙන්න. පැහැදිලිද? වර්තමාන ජීවත් වෙන්න. මේ වෙලාවට එන්න. අතීතය අමතක කරන්න. හරි. අතීතය අමතක කරන්න. අනාගතය ගැන කල්පනා නොකර ඉන්න. ඔබට මොහොතකට දැනේ ජීවිතේ කොයි තරම් නිදහස්ද? බුදුහාමුදුරුව අපිට මානසික නිදහස වෙනුවෙන් යෝජනා කරා භාවනා කරන්න. හරි. ආනාපාන සති භාවනාව. ඒ වෙලාවේ මොකද කරන්නේ? අපි හුස්ම ඉහළට ගන්නවා, පහළට දානවා. ඒකෙන් මොකද කරන්නේ? ඒ මොහොත තුල ජීවත් වෙනවානේ. ඒ මොහොත තුල අපේ සිත තැම්පත් කරගන්නවා. ඉතින් ඒ නිසා මානසික නිදහස සඳහා හොඳම දෙයක් තමයි වර්තමානයේ ජීවත් වෙන්න. ඉතින් මම ඔබට ආරාධනා කරනවා හැම දිනාටම මේ මොහොතට එන්න, මේ ගෙවෙන වෙලාවේ ජීවත් වෙන්න. වාඩි වෙච්ච කෙනා නෙවෙයි අද උතනින් නැගිටින්න ඕන. දියුණු වෙලා පියවරක් හරි ඉස්සරහට අවිලා තමයි ඔබ උතනින් නැගිටින්න ඕන. එතුලයි ඔබට මේකේ ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන්. ඊළඟට කායිකවත් ඔබ නිදහස් වෙන්න. කායිකව නිදහස් වෙනවා කියන්නේ දැන් මම ළඟදී දැක්ක එක සඳහනක් ප්‍රශ්නයක් අහලා තිබුණා. හාමුදුරුවනේ ධර්මදේශනාවකදී පුටුවක ඉඳගෙන පුටුවල වාඩි වෙලා බණ ඇහුවොතින් අකුසල් රැස් වෙනවද කියලා. හරිද? පුටුවක ඉඳගෙන බණ ඇහුවොතින් මේ බණ අහනකොට පුටුවල වාඩි වෙලා බණ ඇහුවොතින් අකුසල් රැස් වෙනවද කියලා. මොකද හිතෙන්නේ? අකුසල් රැස් වෙනවද පුටුවක වාඩිලා බණ ඇහුවොත්? අඟුලිමාල ගැන දන්නවද?
අඟුලිමාල ධර්මය අවබෝධ කරගත්තේ ඇඟිලි වලින් හදපු මාලයක් කරේල්ලගෙන කඩුවක් අතින් අරගෙන හිස් ඇඟිල්ල පුරව ගන්න බුදුහාමුදුරන්ගේ පස්සෙන් පන්නන ගමන්. හරි. දුවන ගමන් තමයි අඟුලිමාල බණ ඇහුවේ. අඟුලිමාල දමනය වුණේ බුදුහාමුදුරන්ගෙන් ධර්මය ඇහුවේ දුවන ගමන් ඉඳගෙන. අපි අහලා තියෙනවා බණ කතාවල සමහර අවස්ථාවලනේ කඳු වලින් පනින ගමන් බණ අහලා තියෙනවා. ඉතින් එවැනි කතා අපි අහලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඉන්න ඉරියව්ව නෙවෙයි වැදගත් වෙන්නේ. ඉන්න තැන නෙවෙයි වැදගත් වෙන්නේ. ඊට වැඩිය වැදගත් ඔබ මේ වෙනුවෙන් යොමු කරන අවධානය. ඉතින් ඒ නිසා ඔබ ඉන්න තැන වැදගත් නෑ. පින්කම ඉස්සරහා වෙන්න පුළුවන්, පින්කම පිටිපස්සේ වෙන්න පුළුවන්. මේ බණ ඇහෙන තෙක් මාන ඉන්නවනම් කරන්න ඕන දේ මොකක්ද? අවධානය ඔබ මේ වෙනුවෙන් යොමු කරන්න. හරි. ඊට පස්සේ දැන් සමහර විට ඔන්න කෙනෙක් ඉන්නවා එයාට හේතු වෙන්නේ නැතුව හිටියොත් විනාඩි 10ක් 15ක් යනකොට අනිවාර්යෙන් කොන් දෙකක්ම හැදෙනවා. හැබැයි එයා හිතනවා අද බණ අහනකොට මම ශ්‍රද්ධාවෙන් පින්කමට සම්බන්ධ වෙන්නේ, ශ්‍රද්ධාවෙන් බණ අහන්නේ. ඒ නිසා හේතු වෙන්නේ නැහැ. එහෙම කියලා හිතාගෙන ඔන්න ඉස්සරහාම ඇවිල්ලා වාඩිලා ඉන්නවා. විනාඩි 5 10ක් යනකොට මොකෝ වෙන්නේ? ඒ මිනිස්සයාට කොන් දෙකක්ම හැදෙනවා. ඒ විනාඩි 10න් 15න් පස්සේ ඒ මිනිස්සයාගේ හිත තියෙන්නේ ධර්මදේශනාව ගැනද නැත්නම් කොන්ද කැකුම ගැනද? කොන්ද කැකුම ගැන. ඒ වගේ කෙනෙක් හේතු වෙන්නේ නැතුව බණ අහන එකද වඩා හොඳ හේතු වෙලා බණ අහන එකද? වඩා හොඳයි හේතු වෙලා බණ අහන්න. හරි. ඒ නිසා හේතු වෙලා බණ ඇහුවම අඩුවෙන් අවබෝධ වෙනවා. පුටුවක වාඩි වෙලා බණ ඇහුවොතින් අකුසල් පිරෙනවා. එහෙම එකක් නෑ. ඔබ නිදහසේ ඉන්න. අපිට අද වෙලා තියෙන බෞද්ධ ධර්ම තුල බුදුහාමුදුරෝ දේශනා කරා වැඩි කල නැතුව ධර්මය හැමෝම බහුතරයක් දෙනා අල්ලගන්නේ හරියට සර්පෙක් අල්ලනවා වගේ. ඔන්න ගෙදරක මිනිස්සෙක් ඉඳලා මිදුලට සර්පෙක් එනවා. මෙයා කියනවා හරි දෙන්නම් වැඩේ මම දන්න ඔය සර්පය අල්ලන්න මම ගිහින් අල්ලන්න. දුවලා යනවා ගිහින් සර්පය අල්ලගෙන ගෙදර ඇට කතා කරනවා හරි මම සර්පය අල්ලගත්තා. ගෙදර ඇත් ඇවිල්ලා බලනවා හරියටම හරි මිනිස්සයා සර්පය අල්ලගෙන. විෂ සර්පයා. ගිහින් බලනකොට අල්ලලා උසන් ඉන්නේ නැට්ටෙන්. හරි. සර්පය අල්ලගෙන තියෙන්නේ කොහෙන්ද? නැට්ටෙන්. සර්පයේ නැට්ටෙන් ඇල්ලුවොත් මොකෝ වෙන්නේ? එයාමයි විනාශ වෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරා මේ ධර්මයත් ඒ වගේ. සර්පයෙක් වගේ හරියට හරි තැනින් අල්ලගන්න වල්ගෙන් අල්ලගත්තොත් තමන්මයි විනාශ වෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ හරිම නිදහසේ අවබෝධ කරගත හැකි, හරිම නිදහසේ පිළිපදින්න පුළුවන්, ඊටාම සරල අපි ගැඹුරුයි කියලා හරියට අර සර්පයාගේ නැට්ටෙන් අල්ලනවා වගේ අල්ලගෙන මේක මහර පීඩාවක්. මේ ධර්මය කියන්නේ හරි පීඩාවක් කියලා හිතාගෙන අපි අපේ ජීවිතෙන් ගොඩාක් දුරට ධර්මය ඈත් කරන කාලවකවානුවක් තියෙන හේතුව මේ නැට්ටෙන් තමයි අල්ලන් ඉන්නේ. ඒ නිසා බණ අහනකොට බිමම වාඩි වෙන්න හේතු වෙන්න එපා. හරි. එරමිනිය ගොතාගෙනම ඉන්න. එහෙම යෝජනා කරන්නේ නෑ. ඔබට පහසු විදිහක ඉඳගෙන මේ වෙනුවෙන් ඔබ අවධානය යොමු කරන්න. හරිද? එහෙමයි කියලා අයුතු ප්‍රයෝජන ගන්නත් එපා. හොඳද? මොකද හොඳම කායික නිදහස කියලා නිදා ගන්නත් එපා. නින්දට වැටෙන්නත් එපා. අවධානය යොමු කරලා මේ වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න ධම්ම අවබෝධය සඳහා